සුබ දිනයක්. ඇත්තටම ජීවිතේ ගොඩක් දේවල් කියලා දෙන්නේ පරිසරයම තමා. ඒකින්ද අලුතින් හැදෙන අයටත් හිතාගන්න තියෙන හොඳම දේ තමා අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙන මේ පරිසරය. ඇත්තටම මේ මෙතන මම මේ රූපේ දිස්සෙන්නේ නකල්ස් කඳුරේ. නකල්ස් කියන්නේ අපේ ගත්තොත් එහෙනම් මිනිසුන්ට පරිසරවේදීන් ඉගෙන ගන්න තියෙන හොඳම පරිසරයක්. හැබැයි මේ පරිසරයේ කිසිම දවසක ඔබ අධ්‍යයනය කරා කියලා පරිසරයට හානියක් සිදු කරන්න හොඳ නැහැ. මොකද මගේ ජීවිතේත් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මේ ප්‍රදේශයක ආශ්‍රිතව මේ වගේ තියෙන ජීවත් වීම සහ ඒවා අධ්‍යයනය කිරීම තුලින් තමයි. ඇත්තට මේ ගොඩාක් වටින දෙයක්. මොකද මේකේ දේශගුණ රටාව ගත්තත් එහෙම අනිත් කලාප වලට වැඩිය ලොකු වෙනසක් තියෙනවා. මේ කඳුවල පිහිටීම් විශේෂයෙන් මේ පවතින අධික සුළඟ. ඒ සුළං තත්ත්වය අනිත් කිසිදු ප්‍රදේශයක නැතරම් සුළං තත්ත්වයක්. මොකද මේක හොඳට අත්විඳින්න පුළුවන් හුන්නස්ගිරිය, උඩදුම්බර ඒ වගේම තමයි අපි 18 වංගු ප්‍රදේශයෙන් මෙහා කොටසේ ජීවත් වෙන අයට විශේෂිත වූ කාලගුණික ප්‍රදේශයක් තමයි මේක. මොකද ශනිකව වෙනස් වෙන කාලගුණික රටාවන් දැක් ගන්න පුළුවන්. අනිත් එක සමහර අවස්ථාවල මම හොඳට නිරීක්ෂණය කරද්දී මේ දෙයක් තමයි කිලෝමීටර් 4ක 5ක කිලෝමීටර් 4ක 5ක වෙනසක් තුර එක පැත්තකට වැස්සත් අනිත් පැත්තට වැසි රහිත තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ වගේ කාල සීමාවල් මේ ප්‍රදේශය තුළ තියෙනවා. විශේෂයෙන්ම සුළං නැති වෙන කාල සීමාවල් ගත්තොත් එහෙම අපි මැයි මාසයෙන් පසු මේ ප්‍රදේශයට වියලි දැන් කඳුකරේ වුණාට මේ ප්‍රදේශයට තියෙන වියලි තත්ත්වයක්. මැයි මාසයෙන් පස්සේ මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් ඔය මාස තුන අධික සුළං පවතිනවා. ඒ අධික සුළං පවතිනවා. නමුත් එම ප්‍රදේශයට මායිම්මු කිලෝමීටර 4ක 5ක සීමාව තුළ වැසි ඇති වෙනවා. අතර මේක අමුතුම දේශගුණික රටාවක් තියෙන ප්‍රදේශයක්. ඒ කියන්නේ අධ්‍යයනය කළ යුතු ප්‍රදේශයක්. ඇත්තටම හරිම ලස්සන පරිසරයක් තියෙන තැනක්. ඒ වගේම පරිස්සමින් යන්න ඕන තියෙන තැනක්. මොකද අපි දන්නවා මේ විශේෂයෙන්ම ඔය තලගුණේ ඇල්ල ඒ වගේම තමයි මේ නකල්ස් කඳුවැටි ආශ්‍රිතව තියෙන යහන්ගල වගේ වටිනා ප්‍රදේශ තියෙනවා. ඒ වගේම ඩිස්ටන් වගේ ප්‍රදේශ තියෙන පුංචි ලෝකාන්ත වගේ ප්‍රදේශ මේ ප්‍රදේශ දැක් ගන්න පුළුවන්. හැබැයි මේවා මේ අපිට නරඹන්නත් පුළුවන්. හැබැයි ඒවට පරිස්සමෙන් ඒ කටයුතු සිද්ධ කරගන්න ඕනේ පරිසරයට කිසිදු හානියක් නොවන ආකාරයට. ඒ වගේම තමයි අධ්‍යයනය කළ යුතු ලස්සනම පරිසරයක් තියෙන ප්‍රදේශයක්. ඉතින් මේකේ මේ ප්‍රදේශයේ අපි ඉන්න ගමන් මේ ප්‍රදේශය අධ්‍යයනය කරන ගමන් දැක්ක එක් දෙයක් තමයි කාලගුණය පිළිබඳව හොඳ අනාවැකි කියන්න මිනිස්සු බිහි කරන්න පුළුවන් කාලගුණ රටාවක් මෙහි තියෙනවා. මොකද අපි කාලගුණය ගැන අධ්‍යයනය කරනකොට ඔබ අනිවාර්යෙන් පරිසරවේදියෙක් වෙන්න ඕන. මොකද පරිසරයට ආදරය කරන පුද්ගලෙක් වෙන්න ඕන. අහස දිහා බලන්න ඕන. වලාකුළු නිරීක්ෂණය කරන්න ඕන. එතකොට ඒවත් එක්ක අපේ ඇඟට එනවා මොකද්ද හෙට වෙන්නේ කියන එක සම්බන්ධව. මේක මම හිතන්නේ එක දවසකින් සතියකින් එන දෙයක් නෙවෙයි. ඔබ අවුරුදු ගාණක් පරිසරයත් එක්ක ජීවත් වෙලා ඒ පරිසරයෙන්ම Tamanට ලැබෙන කුමන හෝ කුමක්දෝ දෙයක් ලැබෙනවා ඉදිරිය වෙනවා කියන එක කියන්න පුළුවන් තරම් හැකියාවක් ඉවක්. හැබැයි ඒකට ආදරේ තියෙන කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් පළවෙනිටම අපි පරිසරයට ආදරය කරන්න ඕන. ඒ ආදරය කරනට අමතරව මේක අධ්‍යයනය කරන්න ඕන. ඒ තුලින් ගත්ත දත්ත පදනම් කරගත්තොත් ඔබට කාලගුණ නිසා පරිසර වෙනස් වීම පිළිබඳව හොඳට අනාවැකි කියන්න පුළුවන්. අනිත් එක මේවා මේ අපි පොතපතෙන් අධ්‍යයනය කරලා ඒ ආශ්‍රිත කියන කරුණ වලට වැඩිය පරිසරය තුලින්ම ගත්ත දෙයක් වීම තමයි වටින්නේ. මොකද ඉස්සර පැරණි මිනිස්සු අපි කාලගුණේ හිට වහිනවද නැත්නම් පායනවද කියන කරේ මේ Google එකෙන් සර්ච් කරලා නෙමෙයි. එයාලා අවබෝධයෙන් ගත්තේ Tamanට ඇඟෙන තියෙනවා. ඒ මිනිස්සු ජීවත් වුණේ පරිසරයත් එක්ක. ඉතින් මම අලුතෙන් මේ ඉන්න දරුවන්ටත් කියන ගොඩාක් පරිසරය අධ්‍යයනය කරන්න අපි හැමෝම අධ්‍යයනය කරනකොට තමයි හම්බෙන්නේ මේක ඊටාම මේ Tamanට ප්‍රියජනක වූ විෂයක්. ඉතින් මේ තුලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අර මංකෝ පරිසරයේත් නිරීක්ෂණය කරන්න ඔබ සංචාරයක් කරනවා ඒ වගේ ප්‍රදේශ යොදා ගන්න. ඒ වගේ හොඳට අධ්‍යයනය කරලා ඒවා කරන්න. එතකොට ඔබට කවදාවත් වරදින්නේ නැහැ. පරිසරයත් එක්ක ඉන්න මිනිස්සෙක් පරිසරය විසීම ආරක්ෂා කරනවා. ඒක හොඳ පිහිටීමක්. එයාගේ හිත උනත් බොහොම ප්‍රසන්න පුද්ගලෙක් බවට පත් කරනවා. ඉතින් පරිසර හිතකාමියෙක් වෙන්න උත්සාහ කරන්න කියලා හැමෝටම කියනවා. මම මේ කෙටි වීඩියෝ ඉදිරිපත් කරේ ඔබට මෙම ප්‍රදේශයෙන් ගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒවා අත්දැකීම් තව ඉදිරියට මම ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳින් අධ්‍යයනය කරන්න. අධ්‍යයනය තුලින්ම තමයි ඔබට කරුණු සොයා ගන්න පුළුවන්.